ඩෙන්රියංකු පුරාණ භූගත නගරය ගැන ඔයාලා අහලා තියෙනවද? මේ නගරය පිහිටලා තියෙන්නේ තුර්කියේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා දැනුම් පිපාසිතව හැමෝම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකට. ඉතින් පොළොව යට තියෙන මේ නගරය ගැන දැනගන්න ඔයාලා කැමති වෙයි කියලා හිතුවා. ඒක නිසා අද අපි කතා කරන්න යන්නේ මේ ඩෙන්රියංකු පුරාණ භූගත නගරය ගැන. ඉතින් මේ පොළොව යට තියෙන නගරේ 20000කට අධික පිරිසකට නවාතැන් ගන්න පුළුවන්කම තියෙනවා. මේක වසර 10 ගානකට කලින් මෘදු ගිනිකඳු පාෂාණ වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නගරේ උමම් මාර්ග, මුළු තැන් ගෙවල්, පාසල්, ලිං වගේම පල්ලි පවා දැක ගන්න පුළුවන්. කොහොම වුණත් මේක නිර්මාණය කරේ කවුද, මොකක් වෙනුවෙන්ද කියලා නම් තාම හොයාගෙන නැහැ. මිනිස්සු විශ්වාස කරන්නේ මේක ආක්‍රමණිකයන්ගෙන් හෝ කාලගුණෙන් බේරෙන්න නිර්මාණය කරපු නගරයක් කියලායි. ඉතින් මේ ඩෙන්රියංකු කියලා කියන්නේ මිනිස් දක්ෂතාවයන් සහ අභිරහස් ගැන කියවෙන අපූර්ව නිර්මාණයක්. ඉතින් ඔයාලත් කැමතිද මේ වගේ පුංචි වීඩියෝ දිගටම බලන්න? එහෙනම් අපිත් එක්ක දැම්ම එකතු වෙන්න. මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.